හයි මගේ නම දෙක්ක සචින් මට අවුරුදු 26යි මෙතන ඉඳන් ආවේ මම ෆයිනෑන්ඩ් එඩියුකේෂන් එක ගැන දැනගත්තේ මගේ යාළුවෙක් through මම ඊට පස්සේ ඒක ගැන ගොඩක් හොයලා බැලුවා සෝෂල් මීඩියා වලින් මේ එතකොට ඊට පස්සේ ඉන්න පේජ් එකට ගිහලා රෙකමෙන්ඩේෂන් කොහොම ටිකක් මම බැලුවා බලලා මම පොඩක් ආවා කතා කරගන්න ආවන් පස්සේ මට මැක් හම්බුණා ඊට පස්සේ මම ප්‍රියංග නිවිස් එක්ක හම්බ වෙලා ප්‍රියංග නිවිස් මට මගේ ප්‍රොෆයිල් එක බලලි වෙලා මොනවද මට ඇඩ් වෙන්න ඕනේ මගේ තව ඉස්සරහට මොනවද කරන්න ඕනේ ඒක ඔක්කොම මේක ප්ලෑන් එකක් හදුවා ප්‍රියංග නිවිස් මට ප්ලෑන් එක හදලා දුන්නාන් පස්සේ ශමිල් කමිස් තමයි ඊට පස්සේ මගේ ෆයිල් එක බලන්න ස්ටාර්ට් කරේ පස්සේ මගේ ශමිල් කමිස් ඔක්කොම මගේ එඩියුකේෂන් බෑග්ග්‍රවුන්ඩ් ඔක්කොම බැලුවා මම 2018 ජපාන් ගිහිල්ලා ජපනීස් ලැන්ග්වේජ් ඩිප්ලෝමා එක කළා 2009 ලංකාවට ආවා ඊට පස්සේ ඇවිල්ලි වෙලා ESOFT මෙට්‍රෝ කැම්පස් එකේ ජෙනරල් IT HND එකක් කරා කරලි වෙලා ඊට පස්සේ මම ඒකෙන් පස්සේ ICBT එකේ කාඩිෆ් මෙට්‍රොපොලිටන් යුනිවර්සිටි එකේ මගේ টොප් අප් එක කරා බැචලර් ඉන් සොෆ්ට්වෙයාර් ඉන්ජිනියරින් ඊට පස්සේ ඒකට රිලේටඩ් කෝස් එකක් මට ශමිල් කමිස් යුනිවර්සිටි ටොරන්ට්ස් ඩීකින් ලාට්‍රෝප් වගේ ගොඩක් යුනිවර්සිටි වල තියෙන කෝසස් පෙන්නලා මට සූටබල් වුණේ ඩීකින් එකේ මාස්ටර් ඉන් IT මම ඒක තෝරගත්තා ඊළඟ ස්ටෙප් එක උනේ මගේ GTE එක ඒකෙදි ශමිල් කමිස් මට චෙක් ලිස්ට් එකක් දුන්නා ඒ චෙක් ලිස්ට් එකේ ඊපස් මම මේ ඩොකියුමන්ට් එක ඔක්කොම සබ්මිට් කරගෙන පස්සේ ශමිල් කමිස් ඔක්කොම ඒ ටික 1 by 1 බලලි වෙලා ඒ නැතින අඩුපාඩු මොනවද චේන්ජ් වෙන්න ඕන මොනවද ඇෆිඩවිට් ගන්න ඕන මොනවද කියලා වෙලා බලලි වෙලා මට මා සපෝට් එකක් දුන්නා මට GT ඉන්ටර්විව් එකක් තිබ්බේ නැහැ ඊට පස්සේ ඊළඟ ප්‍රොසෙස් එක උනේ GS එකේ ඒකෙදි හැම ෆයිනෑන්ෂියල් ඩොකියුමන්ට්ස් හදන්න ඒ හැම දෙයකටම ශමිල් කමිස් මට සපෝට් එකක් දුන්නා ප්‍රියංගනේ ටීචර්ටයි සසින් සර්ටයි එතන මගේ ෆයිල් එක හැන්ඩල් කර ශමිල් කමිස්ටයි ෆයිනෑන්ඩ් එඩියුකේෂන් ටීම් එකටයි මගේ වීසා එක සක්සස් කරගන්න දීපු හැම සපෝට් එකටම මම තෑන්ක් කරනවා ෆයිනලි ඕස්ට්‍රේලියා UK කැනඩා යන්න හයිර් එඩියුකේෂන් යන්න හැමෝටම මම ෆයිනෑන්ඩ් එඩියුකේෂන් එක highly recommend කරනවා